සුබ දවසක් සියලු දෙනාටම. Build with Nonami අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබව අද දවසට සාදරයෙන් පිළිගන්න ගමන් මම මතක් කරන්න කැමති ඔබගේ සුන්දර සිහින නිවස තවමත් හැබෑවක් කරගන්න බැරි වුණා නම් නිවැරදිව වාස්තු විද්‍යානුකූලව කොහොමද නිවසක් ඉදි කරගන්නේ කියලා අපේ YouTube channel එකේ තියෙන වීඩියෝස් බලලා අදහසක් ගන්න කියලා. නිවස කියලා කියන්නේ අපි අපේ ජීවිතේ වැඩි කාලයක් රැඳෙන ස්ථානයක්. ඉතින් මෙන්න මේ නිවස පරිපූර්ණ නිවසක් විදිහට හදාගන්නේ කොහොමද කියලා අපි අද කතා කරමු. ඉතින් මේ පිළිබඳව මනා අවබෝධයකින් යුක්තව දීර්ඝව විස්තරයක් ඔබ හමුවේ තැබීමට අද නොනිමි ඉංජිනේරින් ආයතනයේ අධ්‍යක්ෂක ඉෂාර දිර්මින් මහත්තයා අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ප්‍රමෝදි. කලින් වීඩියෝ වල අපි කතා කරා පියවරෙන් පියවර වාස්තු විද්‍යානුකූලව සුභ ආකාරය අනුවම නිවසක් හදාගන්නේ කොහොමද කියලා. එතකොට අපිට එන්නේ පරිපූර්ණ නිවසක්. මෙන්න මේ පරිපූර්ණ නිවසක් කියලා කියන්නේ මොකක්ද? ඔව්. අපි යෝජිත ඉදමක පරිපූර්ණ නිවසකට අදාළ වෙන දිගපළල. ඒ කියන්නේ අපි මුලින් සැලසුම් කරගත්ත දිගපළලකට ඉඩමේ චතුරස්‍රාකාර කොටසක් වෙන් කරගන්නවා. මෙන්න මේ වෙන් කරගත්ත කොටස ඇතුළට සාලය, නිදන කාමරය, කුස්සිය, කෑම කාමරය යන ප්‍රධාන අංගයන් ඇතුළත් කරලා පරිමාණයකට අදින සැලසුමකට තමයි අපි කියන්නේ පරිපූර්ණ සැලැස්මක් කියලා. මෙන්න මේ පරිපූර්ණ සැලැස්මක් ඇඳ ගන්නකොට පැරණි ගෘහ නිර්මාණ ශිල්පය වාස්තු විද්‍යාවත් එක්ක වර්තමානයේ අපිට එක් කරගෙන යාම ප්‍රායෝගිකව අපහසු වෙලා තියෙනවා. මොකද වර්තමානයේ තියෙන පර්චස් 4-5 ඉඩම්. මෙන්න මේ 4-5 ඉඩමකට මෙන්න මේ පරිපූර්ණ ප්ලෑන් එකක් පරිපූර්ණ සැලැස්මක් දාගන්නකොට පැරණි වාස්තු විද්‍යාවත් අතර යම්කිසි ගැළප ගන්න අපහසුතාවයක් හෙළඹිලා තියෙනවා. ඔව්, ඔබතුමා සඳහන් කළා වගේ වර්තමානයේ තියෙන කුඩා ප්‍රමාණයේ ඉඩම්. ඒ කියන්නේ ඉස්සර අක්කර ගණන් වලින් ඉඩම් තිබුණට වර්තමානයේ තියෙන ඉඩම් අර්බුදයත් එක්ක තියෙන්නේ කුඩා ප්‍රමාණයේ ඉඩම්. ඉතින් මෙන්න මේ ඉඩම් වල පරිපූර්ණ නිවසක් හදාගන්න වාස්තු විද්‍යාව සම්බන්ධ පොත්පත් වලින් අපිට අදහසක් ගන්න බැරිද? ඔව්, ඇත්තටම මෙවැනි ග්‍රන්ථ බොහොමයක් අපිට වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. අනේ ග්‍රන්ථ කීපෙම දින අදහස් අපි සම්පින්ඩණය කරලා ගත්තොත් ඒ හැම එකම තියෙනවා අවම නිදන කාමරයකට එන්න ඕනි පරිමාව, වැඩිම පරිමාව, ඒ වගේම කුස්සියකට එන්න ඕනි පරිමාව, දිශාවන්, මෙන්න මේවා ටික ඒ හැම එකම සඳහන් වෙලා තියෙනවා. අන්නේ නියමිත දිශාවන් වලට අපි ඒ අදාළ එක ස්ථානගත කර ගැනීම තමයි අපි සැලැස්මක් විදියට හඳුන්වන්නේ. ඔබතුමාට පුළුවන්ද අපිට ඒ ගැන පොඩි හැඳින්වීමක් කරන්න? ඔව්, ඇත්තටම අපි දිශාවන් ගැන කතා කරනකොට උතුර, ඊශාන, නැගෙනහිර තමයි අපිට සුබ දිශාවන්. ඒ කියන්නේ ධනෙ ලැබෙන දිශාවන් විදිහට අපි සඳහන් කරන්නේ. ඒ වගේම කිනිකොන දිශාව මුළු තැන්ගේට අපි සුබයි කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. දකුණු දිශාව අපි යොදා ගන්න ලබන්නේ නිදන කාමරේ. ඒ වගේම කන්තෝරු කාමරේට තමයි අපි දකුණු දිශාව සුබයි කියලා සඳහන් වෙන්නේ. නිරිතත් බටහිරත් අතර යොදන කොටස අපි ස්ටඩි රූම් එකට. එහෙම නැත්නම් අධ්‍යාපන වැඩ කටයුතු සඳහා තමයි කුඩා දරුවන්ගේ යොදා ගන්න ලබන්නේ. බටහිර දිශාව බොහෝ විදිහට අපි යොදා ගන්න ලබන්නේ කෑම කාමරේට. එහෙම නැත්නම් පැන්ට්‍රි එකට තමයි අපි යොදා ගන්න ලබන්නේ. වයඹ දිශාවට ගියාම අස්වැන්න ගබඩා කරන ස්ථානයකට අපි වයඹ දිශාව සුබයි කියලා වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. උතුරත් වයඹත් අතර කොටස අපි ටීවී ලොබි එක. එහෙම නැත්නම් විනෝද කටයුතු සඳහා යොදා ගන්න ස්ථානෙට. ඒ වගේම සාලයට. අන්න ඒ වගේ දේවල් වලට උතුරත් වයඹත් අතර කොටස අපි යොදා ගන්නවා. උතුරු දිශාව අපි යොදා ගන්නවා ධන සම්පත්. එහෙම නැත්නම් තමන්ගේ මුදල් බාදිය තැන්පත් කරන ස්ථානයක් විදිහට උතුරු දිශාව. ඊශාන දිශාව අපි යොදා ගන්නවා වඳුම් පිදුම් සඳහා. ඒ කියන්නේ බුදු පිළිම, දේව පිළිම, අන්න ඒ වගේ තමන් අදහන ආගමික කටයුතු සඳහා අපි ඊශාන දිශාව යොදා ගන්නවා. ඊශානත් උතුරත් අතර කොටස අපි යොදා ගන්න ලබනවා ගබඩා කාමරය විදියට. ඔන්න ඔය ටික තමයි දිශාවන් විදිහට අපි යොදා ගන්න වාස්තු විද්‍යාවේ. එතකොට දිල්මින් මහත්මයා නිවසකට අත්විවරමක් ගැනීමේදී විවිධ හැඩයන් තියෙනවා. මෙන්න මේ හැඩයන් පරිපූර්ණ නිවසකට බලපාන්නේ කොහොමද කියලා කතා කරමු. ඔව්, ඇත්තටම අපි නිවස් සැලසුමක් ගත්තාම අද වර්තමානයේ විවිධ හැඩේ නිවාස සැලසුම් තියෙනවා. සම්පූර්ණ නිවස වෘත්තාකාර වීම, සමචතුරස්‍රාකාර වීම, ත්‍රිකෝණාකාර වීම නිවසක් සඳහා සුදුසු වන්නේ නැහැ. ඒ හැඩයන් සුදුසු වන්නේ ආගමික ස්ථාන, පන්සල්, පල්ලි, කෝවිල්, මේ වගේ ආගමික ස්ථාන. ඒ වගේම ව්‍යාපාරික ස්ථාන සඳහා ඒ වගේ හැඩයන් සුදුසුයි. නමුත් වර්තමානයේ බොහෝ සෙයින් භාවිතා කරනවා ඉන්ද්‍රිය සීල ලකුණු හැඩය, චක්‍ර හැඩය,
ගෙව්වා ගෘහනිර්මාණාත්මකව හැඩය ලස්සන වුණත් ඒ වාස්තු විද්‍යාත්මක පැත්ත බලනකොට වෙන්නේ නිවසියන්ට අගාධයට යෑම තමයි ඒකේ සිද්ධ වෙන්නේ. ඔබතුමා සඳහන් කළා මෙන්න මේ විවිධ හැඩයන්ගෙන් නිවසියන් අගාධයට වැටෙනවා කියලා. මෙන්න මේ හැඩයන් මොනවද වගේම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරමු. ඔව් විශේෂයෙන්ම අද සමාජයේ බොහෝ ලෙස භාවිත කරනවා ඉංග්‍රීසි එල් අකුර. ඒ කියන්නේ පොරොවේ හැඩයට. මෙන්න අපි මේකේ එක පැත්තක් කොටයි. අපි මෙන්න මේකට කියනවා හීනාංග දෝෂය කියලා. ඒ කියන්නේ දෙපැත්තම සමාන එක පැත්තක් කොටයි. අන්නේ කොට පැත්ත ගිනිකොන දිශාවට පිහිටියොත් ගෙදර ධන හානි සිද්ධ වෙනවා කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. ඒ වගේ මේක වයඹ දිශාවට පිහිටියොත් ගෙදරට එන ධනය අඩු වෙනවා. ධනය අඩු වීමක් තමයි සිද්ධ වෙනවා කියලා වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. මෙන්න මේ හීනාංග දෝෂය මගහරව ගන්න අපිට පුළුවන් අනිත් පැත්තට දිග පැත්තට අඩි 5යි අඟල් 2ක් ෆවුන්ඩේෂන් එක දික් කරන්න. මෙන්න මෙමගින් ගෙදර මේ හීනාංග දෝෂය කියන දෝෂය මගහරව ගන්න පුළුවන් කියලා වාස්තු විද්‍යාවේ සඳහන් වෙනවා. මම අහලා තියෙනවා කුරුසයක හැඩයේ තියෙන අත්තිවාරම් විවිධ දෝෂ හට ගන්නවා කියලා. ඔව් මේ කුරුසයක හැඩයේ තියෙන අත්තිවාරම් වලින් හතරව දිශාවෙම හිස් බවක් තමයි නිරූපණය වෙන්නේ. වාස්තු විද්‍යාව සඳහන් වෙනවා මේ හිස් බව නිසා කිසිම දවසක නිවසකට මේ කුරුස හැඩය යොදා ගන්න හොඳ නැහැ කියලා. ජනාකීර්ණ වූ නගරාසන්නයේ ඇති ඉඩම් තදවාදයේ වගේම අධික මිල නිසා නිවසක් ඉදිකිරීමට වර්තමානයේ ගන්නේ පර්චස් 6 වගේ 10 වගේ කුඩා ඉඩම් කැබලි. මෙන්න මේ ඉඩම් කැබලි වල පාද සමකෝණී වෙන්නේ නැහැ. අන්න එතකොට ඒ ගැන බලපාන විදිහ ගැන අපිට වාස්තු විද්‍යාවේ සඳහන් වෙලා තියෙනවා. ඔව් වර්තමානයේ බොහෝ ඉඩම් මේ කුඩා වීමත් එක්ක නිවාසයේ ඉඩමේ හැඩයටම හදාගන්න මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඒකත් එක්ක සමහරවිට සමහර පාද දික් වෙන්න පුළුවන්, මැද සිහින් වෙන්න පුළුවන්, ත්‍රිකෝණාකාර වෙන්න පුළුවන්. අන්න ඒ වගේ විවිධ හැඩයන් වලට නිවාසය යනවා. මෙන්න මේවට අපි කියනවා සමායතනය විෂම ආයත නිවාස කියලා. ඒ වගේ විෂම ආයත, විෂම බාහු, ත්‍රිකෝණ, ෂටක, ධනු, ශූෂර යන විදිහට මෙන්න මේ හැඩයන් අපි හඳුන්වනවා. මේවා අත්තිවාරම ඇදවීමට බලපාන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න පුළුවන්. ඔව් පර්චස් 6ක වගේ ඉඩමක් ගත්තාම බොහෝ වෙලාවට දැන් අපිට නිවාස සැලසුම් කරන්න වෙන්නේ බ්ලයින්ඩ් වෝල් එකට. ඒ කියන්නේ ඉඩමේ මායිමටම බිත්ති අරගෙන අන්ධ බිත්තියක්. ඒ කියන්නේ බ්ලයින්ඩ් වෝල් එකක් විදිහට තමයි බොහෝ නිවාස දැන් වර්තමානයේ සැලසුම් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ කුඩා ඉඩ ප්‍රමාණයත් එක්ක. අන්න ඒ අවස්ථාවන් වලදී ඇදෙන බිත්තිය, ඇද බිත්තියක් තමයි මොකද ඉඩමේ හැඩයටම තමයි ඒ බිත්තිය අපිට යොදා ගන්න වෙන්නේ. බොහෝ ඉඩම් වල එක පැත්තක්. එහෙම නැත්නම් පර්චස් 6ක වගේ නම් දෙපැත්තම අපිට අන්ධ බිත්තිය එහෙම නැත්නම් බ්ලයින්ඩ් වෝල් කරන්න වෙනවා. අන්න ඒ අවස්ථාවේදී තමයි අපිට ඇද බිත්තියක් හම්බ වෙන්නේ. එතකොට හිෂාන් මහත්මයා මම සමහර තැන්වල දැකලා තියෙනවා නිවසක මැද සිහින් වෙලා තියෙනවා. අන්න ඒ වගේ දේවල් නිවසට දෝෂ ගෙන දෙනවා. ඔව් ඒක බරපතල දෝෂයක්. මොකද එහෙම වුණොත් එහෙම ගෙදර වෙන්ටිලේෂන් ඒ කියන්නේ වායු සංසරණය සිද්ධ වෙන්නේ බොහොම අඩුයි. ඒකට ඒ කියන්නේ ඉස්සරහින් එන වායුව ගෙදර සංසරණය වීමේදී විවිධ බාධක ඇති වෙනවා. මෙන්න මේක වාස්තු විද්‍යාවෙත් සඳහන් වෙනවා. වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ මෙන්න මේක ගෙදර නිවසියන්ට රෝග පීඩා ආදී ඇති වෙනවා කියලා. ඒක විද්‍යාත්මකවත් අපිට ඔප්පු වෙනවා. ඇතුලේ වෙන්ටිලේෂන් එක හරියට ඒ කියන්නේ වායු සංසරණය සිදු වෙන මේ අවස්ථාවලදී ලෙඩ රෝග ඇති වෙනවා. නිවසක ප්‍රධාන බිත්තිය. එහෙමත් නැත්නම් මගුල් බිත්තිය, පීට්‍රු බිත්තිය. මෙන්න මේ නම් වලින් හැඳින්වෙන්නේ අත්තිවාරමේ දිග අතට ඉදිරිපස සිට පසුපසට තියෙන ඍජුවම තියෙන බිත්තිය. අන්න ඒ පිළිබඳව වාස්තු විද්‍යාවේ කරුණු සඳහන් වෙන්නේ කොහොමද කියලා මම දැනගන්න කැමතියි. ඔව් ප්‍රමුඛ. අපි මෙන්න මේකට මංගල බිත්තිය කියලා කියන්නේ. ඒ කියන්නේ මනුස්සයෙක් හොඳුනාරටිය වගේ තමයි නිවසක මෙන්න මේ මංගල බිත්තිය කියන්නේ. මේ මංගල බිත්තිය ඍජුව ශක්තිමත්ව තියෙනවා. දැන් වර්තමානයේ බොහෝ නිවාසවල මේක තැන් වලින් කැඩිලා විවිධ හැඩයන් වලට යනවා. ඒක හරියට පිටකොන්ද එක එක දිශාවල් වලට කැඩුණා වගේ වෙනවා. මෙන්න මේ නිසා මංගල බිත්තිය හරියට ඍජුව ශක්තියෙන් වැඩි කරලා තියන්න ඕනේ කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. එතකොට හිෂාන් මහත්මයා මේ මංගල බිත්තිය නිවැරදිව පිළිගන්න ඕනේ කොහොමද? ඔව් මෙන්න මේකෙදි මංගල බිත්තිය දිග අතට ඍජුවම පිහිටන්න ඕන. අතරමැදින් කැඩෙන්නේ. මේ මංගල බිත්තියට වැසිකිලි කැසිකිලි ආදිය එකතු වෙන්න හොඳ නැහැ කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන්. ඒ වගේම මංගල බිත්තිය හරි මැදින් දොරක් තියෙන්නත් හොඳ නැහැ කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන්. තවත් අවස්ථාවන් වල මේක අතරමැදින් දෙකට කැඩෙනවා. ඒ වගේ වෙනවා. ඒවත් දෝෂ සහිතයි විදිහට තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. හිෂාන් මහත්මයා මම දැකලා තියෙනවා ඇතැම් නිවාසවල
කරමු. ඔව් දැන් බොහෝ නිවාසවල සාලේ ඉඳලා කෑම කාමරේ එහෙම නැත්නම් කෑම කාමරේ ඉඳලා මුළු තැනකට යන්න පහසු වෙන්න මෙන්න මේ ආච් එක එහෙම නැත්නම් කවුළුවක් යොදා ගන්න ලබනවා. මේක මංගල බිත්තිය නැතුව ඕනෑම බිත්තියක යොදාගත්තට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක මංගල බිත්තියක යොදා ගැනීම මගින් නිවසියන්ට රෝගාබාධ සමගියට බාධා දෙනවා කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන් වෙන්නේ. එතකොට ඉෂාර මහත්මයා දැනටමත් කවුරු හරි නොදැන හරි මෙහෙම මංගල බිත්තියට මේ ආච්චි නිර්මාණය කරලා තියෙනවා නම් ඒකට මොකක් හරි පිළියමක් තියෙනවා. ඔව් අපිට මෙන්න මේ අවස්ථාවට පුළුවන් අනේ මංගල බිත්තියේ තියෙන කවුළුවට දී රාමුවක් තියලා මේක බොරු උළුවස්සක් තියලා අපිට ඒ දෝෂය මගහරවා ගන්න පුළුවන් කියලා තමයි වාස්තු විද්‍යාව සඳහන් කරන්නේ. නිවසක් ඉදි කරනකොට වැදගත් අංගයක් තමයි බ්‍රහ්මපාදය කියලා කියන්නේ. මෙන්න මේ බ්‍රහ්මපාදයේ එන සුභාසුභ ගැනත් අපි කතා කරමු. ඔව් මම මුලින්ම කියන්නම් මේ බ්‍රහ්මපාදයේ නිර්මාණය වන ආකාරය. මේකෙදි දිග පළල ඊමෙත වඩුරියන් වලින් ගත් ආයත චතුරස්‍රාකාර නිවාස සැලැස්ම. දිග අඩි 8ක් අඟලේ පරිමාණයට ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන එහි දික් අතට සමාන කොටු 9ක්ද හරහට කොටු 9ක්ද වෙන විදිහට තමයි මේක ඇඳ ගන්න ඕනේ. එතකොට මේ පාද එහෙම නැත්නම් කොටු 81ක් තියෙනවා. ඊළඟට මේ මුල්ලෙන් මුල්ලට ඉරි දෙකක් අඳින්න. එතකොට අපි එන සැලැස්මේ මුල්ලෙන් මුල්ලට අහපු ඉරි දෙක කැපෙන තැන තියෙනවනේ. අන්න එතන තමයි අපි බ්‍රහ්මපාදය. ඒ වටා සැදිලා තියෙන පාද 8ක් යන පාද 9 බ්‍රහ්මපාදය කියලා අපි කියනවා ඒකට. එතකොට ඉෂාර මහත්මයා විවිධ හැඩයන්ගෙන් සමන්විත වෙන නිවාසවල බ්‍රහ්මපාදය හොයාගන්නේ මේ ආකාරයටමද? මෙවැනි නිවාසවල නිවාස සැලසුම් වල බ්‍රහ්මපාදය හොයාගන්න බන්නේ වැදගත් මූල සූත්‍රයකට. මේ මූල සූත්‍රය කරන ඕනෑම හැඩතලයක ඇති නිවාසයක හෝ නිවාස සැලැස්මක මේ නිවාස සැලැස්ම ආයත චතුරස්‍රයක් බවට පත් කරගන්න පුළුවන්. එහෙම ඇඳගන්න සැලැස්මේ මුල්ලේ මුල්ලට ඉරි දෙකක් ඇඳලා හෝ අත්තිවාරයේ නම් මුල්ලේ මුල්ලට ලණු දෙකක් ඇඳලා අතර කොටේ ගැට ගහලා බ්‍රහ්මපාදය අපිට හොයාගන්න පුළුවන්. ඒ නිවැරදිව බලා ගැනීමට සතර දිශාවෙම ලණු දෙක ඉරි දෙක කැපී යන මධ්‍ය ලක්ෂ්‍යය මැන බැලීමෙන්ද සතර දිශාවට එක දුරක් පෙන්වනවා නම් නිවැරදි බ්‍රහ්මපාදයේ විදියට තමයි මේක හඳුන්වන්නේ. බ්‍රහ්මපාදය කියලා කියන්නේ නිවසක සුද්ධ ස්ථානයක්. මෙන්න මේක වාස්තු පුරුෂයාගේ හෘදේ වස්තුව කියලා තමයි අපි හඳුන්වන්නේ. මෙන්න මේකෙදි සුභාසුභ දේවල් තියෙනවා. මේ තුල සිමෙන්ති හෝ ලී කණු සිටුවීම ඉතා හිතනවා. ජලය පුරවා පොකුණු සෑදීම වාගේම වැසිකිලි නානකාමන සෑදීමත් බරපතල දෝෂ ඇති වෙනවා. ඒ වගේම වැසිකිළියක දොරක් බ්‍රහ්මපාද දෙසට හරවා වැසිකිලි සෑදීමද අසුභයි කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන්. තවත් මේ කොටස විවෘතව තිබෙන්නේ. මේ කියන්නේ මොකද්ද මේ අහස පේන විදිහට ඕපන් ස්පේස් එකක් තිබීමත් අසුභයි කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන්. ඒ වගේම බ්‍රහ්මපාදයේ මැනි කොට බිත්ති හෝ උස බිත්තියක් බැඳීමද බ්‍රහ්මපාදයට අහු වෙන විදිහට දොරවල් තැබීමද කෑම මේසය ලිප ඒ වගේ වතබීමද අසුභයි කියලා තමයි වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ. බ්‍රහ්මපාදයේ සුබ දේවල් ගැන අපි කෙටියෙන් හඳුන්වීමක් කරමු. ඔව් අපිට මේ සියලුම දේවල් බලපුවම එක දෙයකට එන්න පුළුවන්. මේ බ්‍රහ්මපාදය කියන්නේ පිරිසිදුව තියෙන්න ඕනි තැන. මේ බ්‍රහ්මපාදයේ තියෙන ස්ථානයේ ආගමික වතාව සිද්ධ කරන්න බෞද්ධ ආගමේ නම් බුදු පිළිම, ක්‍රිස්තු ආගමේ නම් දේව පිළිම, හින්දු ආගමේ නම් ලියාගමේ විදියට අන්න ඒ විදිහට ආගමික ස්ථානයක් ආගමික දේවල් සිදු කරන ස්ථානයක් විදියට තියාගන්න පුළුවන් නම් බොහොම වටිනවා. මම අහලා තියෙනවා බ්‍රහ්මපාදයේ පෑගෙන එක අසුබයි කියලා. මේක වාස්තු විද්‍යාවේ සඳහන් වෙන්නේ කොහොමද? අපිට ඉහත කරුණු ඔක්කොම බලපුවා කන්ක්ලූෂන් එකට එහෙම නැත්නම් නිගමනයකට එන්න පුළුවන්. මෙන්න මේ බ්‍රහ්මපාදයේ කියන එක තියෙන්නේ ආවරණය නොවිච්ච පිරිසිදු හිස් අවකාශයක් කියලා. ඒවත් එක්ක බලනකොට මෙන්න මේක පෑගෙනවා නොපෑගෙනවා කියන එක තියන්න අපහසු දෙයක්. ඒකින්ද මම දකින විදිහට මේ වගේ වාස්තු විද්‍යාවේ සඳහන් වෙන විදිහට මේ බ්‍රහ්මපාදයේ පෑගුණා කියලා අපිට කිසි ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි අද දවසේදී නියමිත වාස්තු විද්‍යා ශාස්ත්‍රවලට අනුව පරිපූර්ණ නිවසක් හදාගන්නේ කොහොමද කියලා කතා කරා. අපි හිතනවා ඔයාලට මේකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. මේ වගේ අපිට අද කරුණු ඉදිරිපත් කරන්න අපිත් එක්ක එකතු වුණු නොනිමි ඉංජිනේරිං ආයතනයේ අධ්‍යක්ෂක ඉෂාර මහත්මයාට මම ආයුබෝවන් කියලා ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්.